ඔයාලා දැනටවත් දන්නවා ඉන්දියා ප්‍රීමියර් ලීග් තරගාවලිය ඉතින් මේ දවස්වල පැවැත්වෙනවා ඉන්දියාවේදී. ඉතින් ඉන්දියා ප්‍රීමියර් ලීග් තරගාවලිය ගත්තට පස්සේ මෑන් විට තරගාවලියේ තරග 26ක් කරලා තියෙන. ඉතින් තරගාවලිය ගත්තට පස්සේ තරග 74ක්ම තියෙනවා. ඉතින් 74න් මේ වෙනින්න තරග 26ක් පවත්වලා ඉවරයි. ඉතින් අද අපි කතා කරන්නේ තරග 26ක අවසානයේ IPL තරගාවලියේ මේ විනිවිට තත්ත්වය පිළිබඳව. ඉතින් IPL තරගාවලියේ තරග 26ක අවසානයේ පොයින්ට් ටේබල් එක ගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි ස්ථානයේ ඉන්නේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම. ඔහු ඒ කණ්ඩායමේ නායකයා වෙන්නේ ශුබ්මන් ගිල්. ඊට පස්සේ දෙවෙනි ස්ථානයේ ඉන්නේ දිල්ලි කැපිටල් කණ්ඩායම. ඉතින් ගුජරාට් කණ්ඩායම තරග 5ක් ක්‍රීඩා කරලා ජයග්‍රහණ 4ක් ඒ වගේම දිල්ලි කැපිටල් කණ්ඩායම ගත්තට පස්සේ දිල්ලි කැපිටල් කණ්ඩායම ගත්තට පස්සේ එකදුව තරගයක් තවමත් පරාජය වෙලා නැහැ. ඉතින් තරග 4න් 4ම ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් තුන්වෙනි ස්ථානයේ ඉන්නේ KKR කණ්ඩායම. ඒ කියන්නේ කොල්කතා නයිට් රයිඩර් කණ්ඩායම. ඊට පස්සේ හතරවෙනි ස්ථානයේ ඉන්නේ RCB කණ්ඩායම. ඉතින් පස්වෙනි ස්ථානයේ පංජාබ් කිං කණ්ඩායම. ඒ වගේම හයවෙනි ස්ථානයේ ලක්නෝ සුපර් ජයන්ට්ස්. හත්වෙනි ස්ථානයේ රාජස්ථාන් රොයල්. ඉතින් රාජස්ථාන් රොයල් කණ්ඩායම ඊට පස්සේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙන්නෙක් ඉන්නවා. ඉතින් අටවෙනි ස්ථානයේ ගත්තට පස්සේ ඉන්නේ මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම. ඉතින් නවවෙනි ස්ථානයේ මේ තරග 26ක අවසානයේ නවවෙනි ස්ථානයේ ඉන්නේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම. ඉතින් 10වෙනි ස්ථානයේ ඉන්නේ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම. ඉතින් කවුරුවත් තිබුණ නැති විදිහට මේ සැරේ CSK කණ්ඩායම සහ සන්රයිසර්ස් කණ්ඩායම තරගාවලියේ පොයින්ට් ටේබල් එකේ යටටම වෙලා තියෙනවා. ඉතින් තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයෙක් ගත්තට පස්සේ ඉතින් ප්‍රථම ස්ථානයෙන් නිකලස් පූරන් ලකුණු 288, සායි සුදර්ශන් 273යි, මිචෙල් මාර්ෂ් 265යි. ඊට පස්සේ අජිංක්‍ය රහාන ඉන්නවා ලකුණු 204ක්. ඒ වගේම ජෝස් බට්ලර් ලකුණු 202ක් ලබාගෙන පස්වෙනි ස්ථානයේ ඉන්නේ. ඉතින් ඊට පස්සේ වැඩිම කඩුළු ලාභීන් ගත්තට පස්සේ පළවෙනි නූර් අහමඩ් තරගායකයන් කඩුළු 12යි, හර්දික් පාණ්ඩ්‍යා කඩුළු 10යි. අකිල් අහමඩ් කඩලු 10ක්, මොහොමඩ් සිරාජ් කඩලු 10ක් සහ සායි කිෂෝරේ කඩලු 10ක් ලබාගෙන ඉන්නවා. ඉතින් වැඩිම අර්ධ ශතක ලබාගත ක්‍රීඩකයෙක් ගත්තට පස්සේ මිචෙල් මාර්ෂ් අර්ධ ශතක 4ක්, නිකලස් පූරන් අර්ධ ශතක 3ක්, සායි සුදර්ශන් අර්ධ ශතක 3ක්, ඒ වගේම අජිංක්‍ය රහාන, ජෝස් බට්ලර්, KL රාහුල්, රජට් පැටිඩ, රුතුරාජ් ගයික්වාඩ්, යෂ් අයර් සහ විරාට් කොහ්ලි ගත්තට පස්සේ අර්ධ ශතක දෙක බැගින් ලබාගෙන තියෙනවා. තරගාවලියේ වැඩිම හතරේ පහර එල්ල කරලා තියෙන ක්‍රීඩකයෙක් ගත්තට පස්සේ මිචෙල් මාර්ෂ් හතරේ පහර 28ක්, නිකලස් පූරන් 25ක්, සායි සුදර්ශන් 24ක් ආදී වශයෙන් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. තරගාවලියේ වැඩිම ලකුණු ලබාගෙන තියෙන ක්‍රීඩකයෙක් ගත්තට පස්සේ ඒ කියන්නේ හයස් ස්කෝර් ලබාගෙන තියෙන ක්‍රීඩකයෙක් ගත්තට පස්සේ ඉෂාන් කිෂාන් ලකුණු 106ක් ලබාගෙන තියෙනවා. ඉතින් ප්‍රියාන්ෂ් ආර්යා ගත්තට පස්සේ ලකුණු 103ක්, ක්වින්ටන් ඩිකොක් ලකුණු 97ක්, ශ්‍රේයස් අය්යර් ලකුණු 97ක් සහ KL රාහුල් ලකුණු 93ක් ලබාගෙන තරගාවලියේ හයස් ස්කෝර් ලබාගත් ක්‍රීඩකයන් අතර පළවෙනි ස්ථාන ලබාගෙන තියෙනවා. තරග 26ක අවසානයේ IPL වලට තත්ත්වය. ඉතින් අපි බලමු ඉදිරියේදී මොකක් වෙයිද කියලා. ඉතින් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. අපි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. හැමෝටම goodbye.